Hello සියල්ලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Movie Recap අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2020 නිකුත් වුණ Alone කියන සුපිරි zombie movie එකයි. මෙම movie එක action thriller horror ගණයට අයත් වෙන අතර එහෙනම් අපි යමු movie එකට. movie එක පටන් ගැනීමේ ගෙදරටම කොටු වෙලා ඉඳලා ඇති වෙලා ඉන්න ඇඩන් තමන් උත්සාහ කරා කියලා කැමරාවට කියනවා. ඊට පස්සේ එයා තමන්ගේ ජීවිතේ නැති කරගන්න ලණුවක් ලෑස්ති කරනවා. මේ හැමදේම පටන් ගත්තේ මීට දවස් 42කට කලින්. ඒඩන් ඇහැරෙනකොට එයාත් එක්ක රෑ හිටපු ගෑනු කෙනා ඒ වෙනකොටත් ගිහින්. එයා බාත්රූම් එකට ගිහින් මූණ හොද ගන්නකොට එයාගේ දෙමව්පියෝ එවපු චෙක් එක එක්ක ලියුමක් දකිනවා. ඒකේ තිබ්බේ කුලේ සල්ලි ගෙවන්න කියලා මතක් කරලා. එයාට ඇහෙනවා කොරිඩෝ එකේ කවුදු කෑ ගහනවා. දොරවල් වලට ගහනවා. ඒත් එයා හිතන්නේ ඒ අල්ලපු ගෑවල් වල අය හැමදාම වගේ සද්ද දානවා කියලා. එයා ටීවී එක දානකොට හදිසි විකාශයක් යනවා දකිනවා. එකපාරටම පාරවල් වලින් සයිරන් සද්දයි මිනිස්සු කෑ ගහන සද්දයි ඇහෙන ගන්නවා. ඒඩන් එයාගේ බැල්කනියට දුවලා බලනකොට දුම් දාන හෙලිකොප්ටරයක් බිල්ඩිමක හැප්පිලා කඩාගෙන වැටෙනවා දකිනවා. මිනිස්සු හැමතැනම දුවනවා. අතරමන් වෙච්ච පොඩි කෙලෙක් උදව් ඉල්ලනවා. ඒත් එකපාරටම ඒ කෙල්ලයි තව මිනිහෙකුයි එකතු වෙලා වයස කෙනෙක්ව මරලා දානවා. හමුදා ජෙට් එක පියාඹලා ගියාට පස්සේ බය වෙච්ච ඇඩන් ආපහු කාමරේ ඇතුළට දුවනවා. ඒකම එයාගේ අල්ලපු ගෙදර බ්‍රැන්ඩන් කාමරේට කඩාගෙන එනවා. එයා කියනවා එයාගේ පොඩි කාලේ ඉඳන්ම දන්න රූම්මේට් එකපාරටම එයාට පහර දුන්න කියලා. ටීවී එකේ ඉන්න කෙනෙක් පැහැදිලි කරනවා අලුත් වෛරස් එකක් පැතිරෙනවා. ඒකෙන් මිනිස්සු මිනි මස් කන සොම්බිලා බවට පත්වෙනවා කියලා. මේක ලේ වලින් ප්‍රධාන වශයෙන්ම හීරීම් සහ සපාකයෙන් වලින් බෝ වෙනවලු. ඒ මනුස්සයා තව දෙයක් කියන්න හදනකොටම විකාශය නැති වෙලා එනවා. බ්‍රැන්ඩන්ටත් එයාගේ රූම්මේට්ටේ තුවාල කරලා කියලා තේරුම් ගන්න ඒඩන් තමන්ව බේරගන්න පිහියක් අතට ගන්නවා. කොරිඩෝ එකේ මිනිස්සු දිගටම කෑ ගහන කොටයි දොරවල් වලට ගහන කොටයි බ්‍රැන්ඩන්ගේ ඇස් වලින් ලේන්න පටන් අර මූණ වෙනස් වෙනවා. ඒඩන් බලෙන්ම එයාව කාමරෙන් එළියට දානවා. බ්‍රැන්ඩන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒඩන් ගහන්න ඇතුළට අත දාන නිසා ඒඩන්ට දොර වහගන්න ලොකු සටනක් කරන්න වෙනවා. ලොකු උත්සාහයකින් පස්සේ ඒඩන් දොර ලොක් කරගෙන දොර තියෙන පොඩි සිදුරෙන් බලනකොට මිනිස්සු කොරිඩෝ එකේ එකිනෙකාව කනවා දැකලා තිගැස්සෙනවා. එයා ඉක්මනට පස්සට වෙලා හිත හදා ගන්න හදනවා. ටීවී එක කියනවා මේ වෛරසය ලෝකය පුරාම පැතිරෙන නිසා ගෙවල් වලට වෙලා ඉන්න කියලා. ඒඩන් බොන්න පටන් ගන්න ගමන් එයාගේ පවුලේ අයට කෝල් කරන්න හැදුවත් ෆෝන් ලයින් වැඩ කරන්නේ නැහැ. ටික වෙලාවකින් එයාට පරක්කු වෙච්ච ටෙක්ස්ට් ගොඩක් එනවා එයාගේ තාත්තාගෙන්. ඒක තියෙන්නේ එයයි අම්මයි එයාව බලන්න එන ගමන් හිටියේ. ඒත් නංගි ගැන ආරංචියක් නෑ කියලා. ඒත් ඊළඟ ටෙක්ස්ට් එකේ සමාව කිල්ලලා තියෙනවා එයාලට එන්න බැරි වුණාට. ඒ වගේම ඒඩන්ට කොහොම හරි ජීවත් වෙන්න කියලාත් තියෙනවා. අන්තිම ටෙක්ස්ට් එකේ එයාගේ අම්මගෙන් ඒක තියෙන්නේ එයාලට කෝල් කරන්න කියලා. ඒත් ඒඩන් try කරද්දී තාමත් ලයින් වැඩ කරන්නේ නෑ. ඒඩන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එදා එයාලා එකට ගත කරපු කාලයයි මතක් වෙන එක නවත්ත ගන්න බෑ. 6 වෙනි දවසේ ඒඩන් වෙනස කෝණ නිසා ගෙදර තියෙන බඩු එහෙට මෙහෙට මාරු කරන්න පටන් ගන්නවා. ටීවී එකේ ඉන්න විශේෂඥයෝ නිරෝධායනය මිනිස්සුන්ගේ මොළයට කරන බලපෑම ගැන කතා කරනවා. 7 වෙනි දවසේ වීඩියෝ ලොග් එකක් රෙකෝඩ් කරන්න හැදුවත් කොරිඩෝ එකේ මිනිස්සු තාමත් ඈ ගහකන නිසා එකිනෙකාට පහර දෙන නිසා එන බිහිසුණු සද්දවලින් ඒ මොහොත නැති වෙලා යනවා. ඒඩන් මේ නොනවතින සද්ද එයාට කොහොම බලපෑවද කියලා පැහැදිලි කරන්න හැදුවත් අන්තිමට එයා කොම්පියුටරේ වහලා දානවා. 14 වෙනි දවසේ ඒඩන් ජනේල ඔක්කොම වහනවා නගරේ තත්ත්වය දකින්න එක නවත්ත ගන්න. ඒත් එයා නිවුස් බලන එක නම් නවත්තන්න නැහැ. විශේෂඥයෝ මේ සොම්බීන්ට ස්ක්‍රීමර්ස් කියලා නමකුත් දාලා එකට හේතුව තමයි එයාලා සොම්බියෙක් වෙන්න කලින් කියපු අන්තිම වචන ටික දිගටම කියවන්න එක. ඒඩන් දිගටම බොනවා කවුරු හරි දොරට ගහනකොට එයා ඒක ගණන් ගන්නේ නැහැ. 16 වෙනි දවසේ ඒඩන් ගෙදර වතුර නෑ කියලා දැනගෙන කේන්තියට බඩු පොළවේ ගහනවා. එයා දන්නවා බඩු ගන්න එළියට යන්න ඕන කියලා.
නැත්තම් පවුලේ අයව හොයාගන්න ඕන කියලා. ඒත් එළියේ මිනිස්සු මැරෙන සද්දේ තාමත් ඇහෙන නිසා ඒඩන් සංවේදන අහිමිවීම ගැන කිවනවා. ඒකෙන් මිනිස්සුන්ට මායාවන් පේන්න පුළුවන් කියලා එයා දැනගන්නවා. ඒ නිසා එයා ගිටාර් ගහලා හරි ක්‍රීඩා කරලා හරි කාර්යබහුලව ඉන්න උත්සාහ කරනවා. ඒත් එයාට කොච්චර කේන්තිද කියනවනම් අන්තිමට කන්නාඩියක් කඩලා දානවා. දවසක් රෑ එයාට බාත්රූම් එකෙන් සද්දයක් ඇහෙනවා. එයා එයාගේ පිත්ත ලැස්ති කරගන්නවා. ඒත් එයා දකිනවා ස්ක්‍රීමර්ස් කෙනෙක් වෙන්ටකින් කාමරේ ඇතුළට ඇවිත් කියලා. ඒ දැක්ක ගමන් එයා හැංගෙනවා. ඒ ගෑනු කෙනා එපා කියලා දිගටම කිය කාමරේ පරීක්ෂා කරනවා. ඒඩන් හරි වෙලාව එනකල් ඉඳලා එයාගේ පිටිපස්සට ගිහින් පිත්තෙන් පහර දෙනවා. ස්ක්‍රීමර්ස් කෙනෙක් බිම වැටෙනවා. දැන් ඒඩන්ට මනුස්සයෙක්ව මැරුවා කියන හැඟීමත් එක්කට ඉන්න වෙනවා. මිනිය බැල්කනියෙන් එළියට විසි කරලා එයා බාත්රූම් වෙන්ටකෙන් සර්ෆ් බෝඩ් එකකින් වහනවා. 42 වෙනි දවසේ ඒඩන් තවත් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. එලියෙන් තාමත් කෑගහන සද්ද ඇහෙනවා. එය කියනවා එයාට පිස්සු හැදෙන්න වගේ කියලත් එලියට යන්නත් පන බයයි කියලත්. තව දවස් 3කින් එයාට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ නිසා කෑම බීම හොයාගන්න ඕන. එකපාරටම එයාගේ ෆෝන් එක රින් වෙනවා. ඒඩන් එයාගේ දෙමව්පියන්ගෙන් අප්පු වොයිස්මේල් එකක් අහනවා. එයාලා ඔෆිස් එකේ හිරවෙලා ඉන්නවා. ඒ නිසා එයාලට ඒඩන්වවත් නංගිවවත් සම්බන්ධ කරගන්න බැරි වෙලා. ඒ මැසේජ් එක මැදින් නතර වෙන්නේ ස්ක්‍රීමර්ස් කෙනෙක් ඇවිත් ඒ දෙන්නව මරලා දානකොට. එයාගේ දෙමව්පියෝ මැරෙනකොට ඒඩන් එයාගේ ජීවිතේ ලොකුම කඩාවැටීමට ලක් වෙනවා. හිතතව වේදනාව පිට කරගන්න තැනක් නැතුව එයා පිටත් අරගෙන කාමරෙන් එළියට යනවා. එළිය බිම වැටිලා ඉන්න බ්‍රෑන්ඩන් මම හොඳින් කියලා දිගටම කියනවා. ඒඩන් එයාට ගහන්න ලැස්ති වුණත් එයාට ඒක කරගන්න හිත දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ස්ක්‍රීමර්ස් රැලක් එයාට පහර දෙන්න හදනවා. ඒ නිසා එයා ඉක්මනට එයාලව මගහැරලා පුළුවන් තරම් වේගෙන් දුවනවා. ස්ක්‍රීමර්ස්ලා පාර වහගෙන ඉන්න නිසා එඩන් පඩිපෙළෙන් පහළ තත්ත්වයට ගිහින් දුවන කට්ටියක් යනකල් ඉඳලා කොරිඩෝවට යනවා. එයාට පහර දෙන්න එන හැමෝවම තල්ලු කරගෙන ගිහින් අන්තිමට එයා අනිත් පැත්තේ පඩිපෙළට ළඟා වෙනවා. ඒ පඩිපෙළ නැගලා ඉජේ එයාගේ තත්ත්වයට ආපහු එනවා. දැන් එයාට අනිත් පැත්තේ කොරිඩෝවන එයාගේ කාමරයට එන්න පුළුවන්. එයා ඉක්මනට ෆ්‍රිජ් එක තල්ලු කරලා දොර වහනවා. දොරේ සිදුරෙන් බලනකොට ස්ක්‍රීමර්ස්ලා එයාව හොයනවා පේනවා. ටික වෙලාවකින් එඩන්ට ලොකු සද්දයක් ඇහෙනවා. එයාගේ කාමරේ ලයිට් යනවා. එයා ජනේලෙන් එළිය බලනකොට මුළු නගරේම ලයිට් කිහින් කියලා දකිනවා. එදා රෑ එයා එයාගේ පවුලේ අය ගැන හීන දකිනවා. උදේ ඇහැරෙනකොටත් කොල්ලි මේ කාමරේක ඉන්න ගෑනු කෙනෙක් තාමත් නිරෝගීව ඉන්නවා දැකලා එයා ඒ වැඩේ නැවත්තනවා. ඊට පස්සේ ඒඩන් එයාගේ අන්තිම වීඩියෝව රෙකෝඩ් කරනවා. මොකද එයාගේ බැටරියා බහිනවා. එයා කියනවා එයාට කෙලෙක් හම්බ වුණා කියලා. එයා රෑවුල කපලා. ඒ ගෑනු කෙනාට උදව් කරන්න බලාපොරොත්තුවෙන් එයාත් එක්ක සම්බන්ධ වෙන්න සැලැස්මක් හදනවා. එයා බැල්කනියට යනකොට දැකිනවා ඒ ගෑනු කෙනාගේ බිල්ඩිමේට් ස්ක්‍රීමර්ලා ඉන්නවා. දැක්ක ගමන් එයා හැංගෙනවා. ඒත් සම්බන්ධයක් හදාගන්නම ඕන නිසා බෝඩ්වල ලියලා ජනේලේ උඩින් තියනවා. අන්තිමට ඒ කෙලත් එයාව දකිනවා. එයාගෙන් දැනගන්නවා එයාගේ නම ඊවා. එයා තනියම ඉන්නේ එයා ළඟත් කෑම බීම වැඩිය නෑ කියලා. ස්ක්‍රීමර්ලා එන සද්දයක් ඇහිලා එයාට කර්ටන් වහන්න සිද්ධ වෙනවා. ඒත් පස්සේ කතා කරන්න එයා එකග වෙනවා. එදා රෑ වහින්න පටන් ගන්නවා. ඒ නිසා ඒඩන් වතුර එකතු කරන්න භාජන ගොඩක් එළියෙන් තියලා මූණ හොදලා රෑවුල කපනවා. ඊවා තත්පර කීපයක් අතේ එයා දිහා බලන් ඉන්නවා. කියලා එයා දන්නේ නෑ. ඊළඟ දවසේ ඒඩුනි ඊව බෝඩ්වලින් කතා කරලා සැලැස්මක් හදනවා. එයලා ලනුවකින් බැල්කනි දෙක සම්බන්ධ කරලා ඒඩන් එයාට වතුර බෝතල් ටිකක් යවනවා. ඒ වෙලාවෙම ස්ක්‍රීමර්ස් කෙනෙක් ඊවගේ බිල්ඩිමේ උඩට නගින්න පටන් ගන්නවා. එයා ඊවා ළඟටම එන්න හදනකොට ඒඩන් වීදුරු බෝතලයක් එයාගේ ඔළුවට විසි කරලා. එයාගේ බැල්කනියේ වැටට ගහලා සද්ද කරලා අර කෙනාගේ අවධානයක් ගන්නවා. අර ස්ක්‍රීමර්ස් කෙනා ඒඩන්ගේ බිල්ඩිම දිගේ නගින්න පටන් ගන්නවා. ඒ අතරේ තවත් ස්ක්‍රීමර්ස් කෙනෙක් දොරට කොච්චර තදින් ගහනවද කියනවා නම් ෆ්‍රිජ් එකතත් හෙල්ලෙන්න පටන් ගන්නවා. ඊවාත් බඩු විසි කරනවා. ඒඩන් අර ස්ක්‍රීමර්ස් කෙනාගේ අවධානය
එයාගේ පැත්තටම තියාගන්නවා. අර කෙනා එයාගේ බැල්කනියට එනකල්ම ඊට පස්සේ ඒඩන් ආපහු කාමරයට ගිහින් බැල්කනියේ දොර ලොක් කරලා දුවලා ගිහින් ෆ්‍රිජ් එක දොරට තියාලා තද කරනවා. එළියේ ඉන්න ස්ක්‍රීමර්ස් කෙනා ජනේලය කඩන්න ගහන්න පටන් යනවා. ඒ තුවාලය නිසා එයා බිම වැටෙනවා. ඒඩන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආපහු එළියට දුවලා ගිහින් පිත්තෙන් එයාට ගහනවා. දැන් එයාගේ ෂර්ට් එකේ ලේ තැවරිලා නිසා එයා ඒක ඉක්මනට ගලවලා දානවා. ටික වෙලාවකින් ඒඩන් බෑග් එක ලෑස්ති කරගෙන කාමරෙන් එළියට ගිහින් බ්‍රැන්ඩන්ගේ මල සිරුරෙන් එයාගේ යතුරු ටික ගන්නවා. කොරිඩෝ එකේ ස්ක්‍රීමර්ස්ලා පේනවා. ඒ නිසා ඒඩන් එයාලා යනකල් මැරිලා වගේ බිම ඩිගා වෙලා ඉන්නවා. ඊට පස්සේ එයා බ්‍රැන්ඩන්ගේ කාමරයට ඇතුල් වෙනවා. ස්ක්‍රීමර්ස්ලා එයා ළඟට එන්න කලින්ම දොර වහගෙන. ඇතුලේ බිත්තිව ලේ පැල්ලම් තියෙනවා. ඇත උඩ මිනියක් තියෙනවා. ඒඩන් එයාට හොයාගන්න පුළුවන් කෑම ටික අරගෙන ගන්දු නගින උපකරණ ටිකක් දැකලා පුදුම වෙනවා. හැබැයි පොරව නම් නෑ. එයා නිදන කාමරේ බලනකොට ඒක ඇඳ යට තියෙනවා හොයාගන්නවා. ඒත් මොහොතේම බාත්රූම් එකෙන් ස්ක්‍රීමර්ස් කෙනෙක් එළියට එනවා. ඒඩන් එයාව කණ්ණාඩියකට තල්ලු කරලා දුවන්න හදනවා. ඒත් ස්ක්‍රීමර්ස් කෙනා එයාව බිත්තිට තියලා තද අරනවා. ඒඩන් ලාම්පුවක් අරගෙන පාරවල් කීපයක් ගහලා එයාව අයින් කරගන්නවා. එයා ඇඳ උඩට වැටෙනවා. ඒ ඇඳ උඩ ඉන්න මිනිහත් ඇහැරෙනවා. අර ස්ක්‍රීමර්ස් කෙනා එයාගේ එග උඩට පැනලා ඇඳුම් අතරින් හපන්න හදනකොට ඒඩන් පොරව අරගෙන අන්තිමට එයාව මරලා දානවා. ඇඳ උඩ හිටපු ස්ක්‍රීමර්ස් කෙනාවත් මැරුවට පස්සේ ඒඩන් කඳු නගින උපකරණ ඔක්කොම අරගෙන එළියට යන්න හිඩනවා. ඒත් කොරිඩෝ එක ස්ක්‍රීමර්ස්ලාගෙන් පිරිලා. එයා පරිස්සමෙන් හොරන ගිහින් අන්තිම තත්පරේ ස්ක්‍රීමර්ස් කෙනෙක්ව මගහැරලා එයාගේ කාමරයට එනවා. ඇවිත් ඉක්මනට එයාගේ කිලිටි ඇඳුම් ඔක්කොම ගලවලා දානවා. එයාට වෝකී ටෝකී දෙකක් හම්බ වෙලා සතුටු වෙනවා. ඊට පස්සේ ඒඩන් එයාගේ බැල්කනිය රෙදි කෑලි ගැට ගහලා පහලට බහිනවා. එයා ආරක්ෂිතව බිමට ළඟා වෙනවා. එතන කෑමට ලක්වෙච්ච මල සිරුරු තියෙනවා. දුවන ස්ක්‍රීමර්ස්ලත් ඉන්නවා. ඒ නිසා ඒඩන් හොරන ගිහින් ඉක්මනට ඊවාගේ බැල්කනියට වෝකී ටෝකී එකක් විසි කරලා ආපහු එයාගේ තැනට නැගින්න දුවනවා. ඊළඟ දවසේ උදේ ඊවා ඒඩන්ට කතා කරනවා. එයාලා දෙන්නටම අයෙත් කතා කරන ලැබිච්ච එක ගැන කොච්චර සතුටුද කියනවා නම් ඉතුරු දවසම එයාලා ගත කරන්නේ විවිධ දේවල් ගැන කතා කර. හිමින් අයෙත් බලාපොරොත්තුවක් ඇති වෙනකොට ඒඩන් අයෙත් කෑම හොයන්න තීරණය කරනවා. මේ පාර එයා යන්නේ වෙන්ට් එක හරහා. සොම්බි මූණක් දැකලා එයා ගැස්සෙනවා. ඒත් ඒ මැරිච්ච ස්ක්‍රීමර්ස් කෙනෙක් විතරයි එයා වෙනත් කාමරයක බාත්රූම් එකකට ඇතුල් වෙන්න සමත් වෙනවා. එයා නාන ටැබ් එකේ පැත්තක ලේ තියෙනවා දකිනවා. ඒත් කර්ටන් එක අයින් කරලා බලනකොට ඒක හිස්. ඊට පස්සේ එයා හැම කාමරයක්ම පරීක්ෂා කරලා Taman තනියම කියලා තහවුරු කරගත්තට පස්සේ කබඩ් එක අරිනවා. වාසනාවට ඒකේ කෑම ගොඩක් තියෙනවා. ඒඩන් පොඩි කෑමක් කාලා ඊවාට කෝල් කරලා මේ ආරංචිය කියනවා. එයා කොච්චර සතුටු වෙනවද කියනවා නම් එයා පැනලා ගිහින් එයාලගේ පවුල් හොයාගන්න සැලසුම පවා හදනවා. ඊවා කියන ඇත්තකේම එක්කම උපදන්නයි එයා බිත්තිය ළඟ බත්රූම් එක තාතේනේ. ලාඉන්නවා. ඒක එයාට ඇති වෙලා. ඒ නිසා එයා ඒඩන් වගේම රෙදිවලින් ලනුවක් හදාගෙන ඒඩන්ගේ තැනට එන්න ඕන කියලා. ඒඩන් ඉන්න කාමරේ දොරට ෆ්‍රිජ් එක හේතු කරලා තියෙනවා දැකලා තත්ත්වය බරපතල වෙනවා. ඒ කියන්නේ එතන කෝරු හැරි ජීවත් වෙනවා. එයා කලින් දැක්කේ නැති දොරක් බලනවා. එතකොට බිත්තියේ සිතුරක් දකිනවා. එකපාරටම එඩ්වර්ඩ් කුස්සියේ මතු වෙනවා. එයා හදාගත්තු අවියකුත් එක්ක. ඒඩන් ස්ක්‍රීමර්ස් කෙනෙක් නෙවෙයි කියලා තහවුරු කරගත්තම එයා ඒක බිමින් තියෙනවා. එයා කියනවා එයා සති කීපයකට කලින් වෙනත් කාමරයකින් මේ සිතුර හරහා ආවේ කියලා. මේ කාමරයේ අයිතිකාරයා නාන ටැබ් එකේ ජීවිතේ නැති කරගෙන එඩ්වර්ඩ් මිනිය එළියට විසි කරලා. ඒ වයසක මිනිස්සයා එයාම වේලපු මස් ටිකක් දීලා කැබඩ් එකෙන් කෑම ගන්නත් දෙනවා. එයාලා තත්ත්වය ගැන කතා කරන ගමන් තනිකම ගැනයි බේරෙන්න අනිත් මිනිස්සුන්ව මරන්න වෙන එක ගැනයි දාර්ශනිකව කතා කරනවා. ඒඩන් තව කෑම ටිකක් ගන්න හැරෙනකොට එඩ්වර්ඩ් පිත්තෙන් ගහලා එයාව සිහි නැති කරනවා. විනාඩි කීපයකට පස්සේ ඒඩන්ට සිහිය එන්නේ එඩ්වර්ඩ්ගේ නිදන කාමරේ. එඩ්වර්ඩ් එයාගේ ආසාදිත එයාගේ බිරිඳ සිහි නැති ශරීරයකට පහර දෙන්නේ නැහැ.
ඒ නිසා එයා ඒඩන්ව බැඳලා සිහිය එනකල් ඉඳලා. වේදනාවක් දැනෙන්නේ නැති වෙන. ඒඩන් හිතනවා එයා මේකම එයාලගේ අල්ලපු ගෙදර මනුස්සයතුත් කලා කියලා. ඒත් එඩ්වඩ් දිවුණලා කියනවා එයාට ඇත්තටම මනුස්සයව ටබ් එකේ මැරිලා හම්බවුනි. ඒත් එයාගේ බිරින්ද එයාට අත තියනෙවත් නැති නිසා එයාට එයාගේ බල්ලෝ දෙන්නවා කන්න දෙන්න වුණා කියලා. එකපාරටම ඉවා වෝකී ටෝකියෙන් කෑගහනවා. එඩ්වඩ් ඒ සද්දේ බලන්න යනවා. එඩන් ඇඳත් එක්ක පොර බදලා ඇඳ කඩලා නිදහස් වෙනවා. ඊට පස්සේ එයා එඩ්වඩ්ව ආපහු කාමරේට ඇදලා දානවා. වෝකී ටෝකිය අතට ගන්නකොට. ඉවා කියනවා ස්ක්‍රීමර්ස්ලා එයාගේ තැනට ඇතුල් වෙලා කියලා. එඩන් එකපාරටම කාමරෙන් එළියට දුවනවා. ස්ක්‍රීමර්ස්ලා එයාව කොරිඩෝ දිගේ පන්නනවා. ෆ්‍රිජ් එක නිසා එයාට එයාගේ කාමරයට යන්න බෑ. ඒ නිසා එයා බ්‍රැන්ඩන්ගේ කාමරයට යනවා. එයා එළිය බලනකොට දකිනවා ඊවා එයාගේ බැල්කනියේ හැංගිලා ඉන්නවා. ස්ක්‍රීමර්ස්ලා වීදුරු දොරවල් වලට ගහනවා. බොහොම පරිස්සමෙන් ඒඩන් බ්‍රැන්ඩන්ගේ බැල්කනියේ ඉඳන් එයාගේ බැල්කනියට පනිනවා. දැන් ඒට රෙදි පාවිච්චි කරලා පහලට බහින්න පුළුවන්. ඒත් රෙදි ලිස්සලා ගිහින් එයා වේදනාවෙන් පුටුවක් උඩට වැටෙනවා. ඒ සද්දේට ස්ක්‍රීමර්ස් කෙනෙක්ගේ අවධානය යොමුවලා ඉක්මනට එයා පස්සෙන් එනවා. ඒඩන් මිනියක් ළඟ තියෙන තුවක්කුවක් හොයාගෙන ඒක අරගෙන අර මනුස්සයාගේ ඔළුවට වෙඩි තියනවා. ස්ක්‍රීමර්ස්ලා අනිත් බැල්කනි වලින් පනිනකොට එයා තවත් සතුරෙකුට වෙඩි තියලා පාර හදාගන්නවා. ඊවා එයාගේ රෙදි විසි කරනවා. ඒඩන් නගින්න පටන් ගන්නවා. ඒත් ස්ක්‍රීමර්ස් කෙනෙකුත් නගිනවා. ඒඩන්ට වෙන කරන්න දෙයක් නැතුව වෙන බැල්කනියකට පැනලා රෙදි කපලා ස්ක්‍රීමර්ස්ව බිම දානවා. දැන් ඊවාට පහළ තට්ටුවට බැහැලා ඒඩන්ව හමුවෙන්න පුළුවන් එයාලා. අදින් බදාගන්නවා. ඒ දෙන්නා කාමරේ ඇතුළට යනවා. එයාලා දොර අරිනකොට ස්ක්‍රීමර්ස්ලා ඇතුළට එනවා. ඒත් එයාලා ස්ක්‍රීමර්ස්ලව පහු කරගෙන ගිහින් දොර වහගන්නවා. එයාලව ඇතුලේ හිර කරලා. කොරිඩෝවල තවත් සත්තු ඉන්නවා. ඒ නිසා එයාලා පඩිපෙළට දුවලා ගිහින් ඒඩන් එයාගේ පිත්තෙත්තෙන් දොරේ හැඩල් එක කඩනවා. පඩිපෙළේ ඉන්න සොම්බි වෙච්ච මිනිස්සෙකුට හෙලවෙන්නවත් බෑ. ඒ නිසා ඒ දෙන්නා එයාව මරන්නේ නැතුව ඊළඟ තත්තුලට යනවා. එයාලා දොර අරිනකොට ස්ක්‍රීමර්ස්ලා දෙන්නෙක් ඒඩන්ව බිත්තියට තියලා තද කරනවා. ඊවා එක්කෙනෙක්ව පඩිපෙළෙන් පහලට තල්ලු කරනවා. ඒත් අවාසනාවට ඒඩනුයි අනිත් සත්වයයි දෙන්නම වැටෙනවා. ස්ක්‍රීමර්ස් කෙනා ඒඩන්ව හපන්න හදනකොටම ඊවා පොරවෙන් එයාව මරලා දානවා. ඊට පස්සේ ඒ දෙන්නා කොරිඩෝවට ගිහින් පුළුවන් තරම් වේගෙන් දුවන්න පටන් ගන්නවා. එයාලට පහර දෙන හදන හැම ස්ක්‍රීමර්ස් කෙනෙක්ටම ගහ තල්ලු කර මේ කොරිඩෝ එක ඒඩන් එයාව පස්සට එදලා අන්තිමට මරලා දානවා. ඊට පස්සේ ඒඩන් කාමරයට ඇතුල් වෙලා තමන්ටත් හපලා ඇති කියලා හිතාගෙන ඇදුම් ගලාන්න පටන් ගන්නවා. එයා ජීවිතේ නැති කරගන්න හිතාගෙන බැල්කනියට යනවා. ඒත් එයා අන්තිම ෂර්ට් එක ගලවලා බලනකොට එයාට කිසිම තුවාලයක් වෙලා නෑ කියලා දකිනවා. ඒත් එය සතුට සමරන්න එයාලට වෙලාවක් හම්බ වෙන්නේ නෑ. මොකද ස්ක්‍රීමර්ස්ලා දොරට ගහනවා. ඒ නිසා ඒ දෙන්නා එකතු වෙලා කොහොම හරි බේරනවා කියලා පොරොන්දු වෙන ගමන් ෆ්‍රිජ් එක තියලා දොර වහනවා.